අයිබෝවන් වයිබින් ලන්ඩන් YouTube channel එකට ඕගොල්ලෝම සාදරයෙන් පිළිගන්නවා. මම සචින්ත. කලින් වීඩියෝ එකකින් ඕගොල්ලන්ට ගෙනාවා ලංකාවේ කෑම කොහොමද ගණන් එතකොට රුපියල් 36000ක් ගියා අපිට ඒකට කියලා. ඉතින් දැම්ම වීඩියෝ එක බැලුවේ නැත්නම් පළලා description එකේ මම link එක දාලා තියන්නම්. ඒ වීඩියෝ එකත් ගිහලා බලන්න. ඒ වගේම channel එකට ඔයාලා අලුත් නම් subscribe කරලා support එකක් දෙන්න. comment එකක් දාන්න අපේ මොන හරි වීඩියෝස් ඕගොල්ලන්ට අදහස් තියෙනවනම්. ඒ වගේම like කරලා share කරලා YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් අද අපි දෙන්න ඇවිල්ලා ඉන්නේ පොඩි challenge එකකට. අපි ඇවිල්ලා ඉන්නේ කැම්ඩන් මාකට් එකට. මෙහි තියෙන ප්‍රසිද්ධම සහ බිසීම මාකට් එකක් තමයි මේ කැම්ඩන් මාකට් එක. ඉතින් අපි දන්නේ නැහැ මේ challenge එක කරන්න පුළුවන් වේද කියලා. අපේ challenge එක තමයි පවුන්ඩ් 10කින් මොනවද අපිට කැම්ඩන් මාකට් එකෙන් ගන්න පුළුවන් කියලා. ඉතින් මේ තියෙන පවුන්ඩ් 10 අපි පොඩ්ඩක් විතර බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. මේක මාර ලොකු මාකට් එකක්. අපි හිමීට බලමු මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ කැම්ඩන් මාකට් එක පටන් අරන් තියෙන 1974 වර්ෂයේදී. ඒ කාලෙදී නම් මේක පොඩි මාකට් එකක්. ඒ වුණාට දැන් නම් මේක වර්ෂයකට මිලියනයකට අධික ජනගංගාවක් විල්ලා විසිට් එකක් දාලා යන තැනක් වෙලා තියෙනවා. ෆොරිනර්ස්ලා ලෝකල්ස්ලා හැමෝම වගේ මෙතෙන්ට එන්න ගොඩක් ආසයි. මෙතන මාර වයිබ්‍රන්ට් කල්චර් එකක් තියෙනවා. මෙතන තියෙනවා ස්ට්‍රීට් ෆුඩ්ස්, එතකොට වින්ටේජ් අයිටම්ස්, ඇන්ටික්ස්, එතකොට ක්ලෝත්ස් හැමදේම මෙතන තියෙන ඕනම ෂොප් එකක්. මාරම ලස්සන මාකට් එකක්. කිසිම කම්මැලිකමක් නැහැ විදිද්දී. ඉතින් අද අපි දෙන්නගේ බජට් එක පවුන්ඩ් 10යි. ඉතින් අපි දෙන්න මොනවද ඉස්සෙල්ලම ගන්න කියලා කල්පනා කර මේ කඩ ඉස්සරහින් යන ගමන් තියෙන්නේ. දකිද්දි නම් මේ තියෙන හැමදේම වගේ ගන්න ආස හිතෙනවා. ඒ වුණාට අද අපේ චැලෙන්ජ් එකක් තියෙනවනේ. අපි චැලෙන්ජ් එක කරන්න ෆුල් ට්‍රයි එකක් දෙනවා. ඉතින් මෙන්න මෙතන තියෙන ස්ට්‍රීට් ෆුඩ් කඩෙන් අපිට එයාලගේ සාම්පල් එකක් දුන්නා. එයාලා ෆිෂ් ඇන්ඩ් චිප්ස් එක තමයි ප්‍රොමෝට් කරන්නේ. එයාලා ෆිෂ් එකක් තමයි අපිට දුන්නේ. මාරම රහයි. එයාලා ඒ ගමන් එයාලගේ ඩිෂ් ගෙනත් එතන ප්‍රොමෝෂන් එකක් දෙනවා. ඉතින් පවුන් 8ක් 10ක් විතර වෙනවා. ඉතින් මේ ඩිෂ් එකක්. ඉතින් ඔහොම අපි ඇවිදගෙන යද්දී ඇනිමි ලවර්ස්ලාට තියෙන shops වගේකුත් තිබ්බා. ඉතින් මම නම් ඇනිමීස් වලට මාර මාසෙක් කෙනෙක්. ඉතින් මට ඇතුළට ගිහලා බලන්න ඕනේ මේ වගේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඇනිමි බලන කට්ටිය නම් දන්නවා මෙතන ඉන්නේ කවුද කියලා. මෙතන නරුටෝ ඉන්නවා, ඉතාචි ඉන්නවා, එතකොට ඩීමන් ස්ලේයර්ගේ කට්ටිය ඉන්නවා. ඔය වගේ ප්‍රසිද්ධ ඇනිමීස් වල ෆිගර්ස් ගොඩාක් මෙතන තියෙනවා විකුණන්න. ඊට පස්සේ මෙතන තියෙන කටාන සෝඩ් එක. ඉතින් මම නම් මාර මාසයි කටාන සෝඩ් එකක් ගන්න. ඒ වුණාට ඉතින් අද ගන්න වෙන්නේ නැහැ. වෙන දවසක හරි බලනවා. ඊට පස්සේ අපි ආවා මෙන්න මේ පොඩි ස්වර්නියර්ස් වගේ විකුණන තියෙන ෂොප් එකකට. ඉතින් අපි දෙන්නට මේ අද ආපු දවස ගැන මතක් වෙන්න පොඩි ස්වර්ණී එකක් පළවෙනියටම ගන්න තමයි අපි හිතන් ඉන්නේ. ඉතින් අපි දෙන්න හිතුවා පළවෙනියටම බයි කරන එක මෙන්න මේ මැග්නට් එකක් මොකක් හරි බයි කරන්න.
ඉතින් මෙතන තියෙන මැග්නට් හැම එකම පවුම් 1.5. ඉතින් අපි දෙන්න තෝරගත්ත මෙන්න මේ මැග්නට් එක. ඒකේ ලන්ඩන් වල තියෙන හැම ෆේමස් අයිකන් එකක්ම වගේ තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ වින්ටේජ් වොච් එහෙම මෙතන තියෙනවා. මෙතන නම් වොච් ටිකක් ගණන්. මෙතන එක වොච් එකක් පවුම් 60ක් විතර වෙනවා. ඉතින් මේ තියෙන ජුවලරිස් තියෙන පැත්ත. ඉතින් මේ ඔයගොල්ලන්ට පේන කොච්චර ජුවලරිස් මෙතන මෙයාලා තියනවාද කියලා විකුණන්න. මේ හැම එකක්ම වගේ ගොඩක්ම තියෙන සිල්වර් ජුවලරිස් තමයි විකුණන්න තියෙන්නේ. ඊට පස්සේ අපි දෙන්න ආවේ වින්ටේජ් බඩු. එහෙම නැත්නම් ඇන්ටික්ස් බඩු තියෙන පැත්තට. ඉතින් මෙන්න මෙතන මාර අඩුවට එක එක ඒවා තියෙනවා. අපි බලාගෙන යමු මොනවද තියෙන්නේ කියලා. එක එක ජාතියේ පිළිම, එතකොට පරණ ග්‍රැමෆෝන් තැටි, ඊට පස්සේ පරණ කාසි, හැමදේම වගේ මෙන්න මෙතනින් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඉතින් මෙන්න තියෙනවා පරණ එක එක ජාතිය එක එක ස්ටයිල් එකේ ජැකට්ස් වර්ග. මේ වගේ ෂොප්ස් නම් මේකේ ගොඩාක් තියෙනවා. ඉතින් මේ ෂොප් එකේ නම් ජැකට් එක ඔයගොල්ලන්ට පවුම් 50ත් 60ත් අතර ගානකට ගන්න පුළුවන්. ඉතින් මේ මෙතන තියෙන ෂොප් එකක් තියෙන්නේ සාමාන්‍ය වින්ටේජ් බඩු විකුණන්න. මෙතන ඔයගොල්ලන්ට සෝනියර්ස්, එතකොට පරණ කාලේ බොටල්ස්, එතකොට ඉස්සර කාලේ පාවිච්චි කරපු වොච් වගේ හැම දෙයක්ම වගේ ගන්න පුළුවන්. ඉතින් මේ මාකට් එක කොච්චර ලස්සනද කියලා බලාගෙන ඉන්න ඕගොල්ලන්ට තේරෙනවා ඇති. ඉතින් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ ඕගොල්ලන්ට මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් දැන් අපි දෙන්නට හොඳටම බඩගිනි. දැන් අපේ බජට් එකෙන් ඉතුරු පවුම් 8.50යි. ඉතින් අපි දෙන්න කන්න මොන හරි හොයාගෙන ආවා ස්ට්‍රීට් ෆුඩ් තියෙන සෙක්ෂන් එක පැත්තට. ඉතින් මෙතන තියෙන ස්ට්‍රීට් ෆුඩ්ස් නම් ඇත්තටම අපේ හොයන බජට් එකට නම් නැහැ. ඉතින් අන්තිමට අපි හම්බුන තැනින් අපි ලෝඩඩ් ෆ්‍රයිස් එකක් ගත්තා, ෆ්‍රයිඩ් චිකන් දාලා. ඒක පවුම් 11.50ක් වුණා. ඉතින් අපි යන්න එතනදිම චැලෙන්ජ් එක ෆේල් වුණා. ඉතින් මෙන්න මේ ෂොප් එකේ අපේ ලෝඩඩ් ෆ්‍රයිස් එක දැන් රෙඩි වෙන ගමන් තියෙන්නේ. අපි ඔයගොල්ලන්ට පෙන්නන්න ඉක්මනට. මෙන්න අපේ ලෝඩඩ් ෆ්‍රයිස් එක ආවා. ඉතින් මේකට පවුම් 11.50ක් ගියා. ඉතින් ඊට පස්සේ අපි දෙන්න ගියා එක එක වර්ගයේ ස්ටෝන්ස් විකුණන ෂොප් එකකට. ඉතින් මෙතනින් ඇත්තට මේ ෂොප් ඕන මාරම හොඳයි. එයා අපිට ෆ්‍රී ස්ටෝන්ස් දෙකක් දුන්නා. ඊට අමතරව එයා පවුම් 20ක විතර මාලයක් පවුම් 5කට වගේ අඩු ගානකටත් දුන්නා. ඉතින් අපි දෙන චැලෙන්ජ් එක ෆේල් වුණා.
අපි දෙන්නට මේ පව් 20ක් විතර ගියා මේ පව් 20ක් ගියා ඇත්තටම හරියටම ඔක්කොටම මොකද එතන කෑම බීම වුණත් අපි දෙන්න මේ බැලුවට හම්බුනේ නෑ ඒ බජට් එකට හරියන්න. ඉතින් අපි ඉස්සෙල්ලම ගත්තා ලෝඩඩ් ෆ්‍රයිස් එකක්. ඒක වුණා පවුම් 11.50ක්. එතකොට ඊට පස්සේ ගත්තා මෙන්න මේ මැග්නට් එක අපිට සෝනි එකක් විදිහට. ඊට පස්සේ මෙයා ග්ලාස් එකක් ගත්තා. මේක පවුම් 5යි. තව ස්ටෝන්ස් දෙකක් ගත්තා ඒ වගේම. ඉතින් ওই ටික තමයි අපිට ගන්න පුළුවන් උනේ. මේ ඉතින් අපි දෙන චැලෙන්ජ් එක ෆේල් වුණා. ඒ වුණාට මේ මාර එක්ස්පීරියන්ස් එක මාරම ලස්සනයි කැම්ඩන් මාකට් එක. ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම විසිට් එකක් දාන්න ඕන තැනක්. හරිම ලොකු පරාසයක තියෙන මාරම වින්ටේජ් ස්ටෝර්ස් එකේ ඉඳන් හැමදේම තියෙන මාරම ලස්සන මාකට් එකක් ඉතින්. අද වීඩියෝ එක ගැන ඔයගොල්ලන්ට මොකද හිතෙන්නේ කියලා පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ලයික් කරමු සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම ඔය channel එකට අලුත් නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා තියාගන්න. අපේ ඉස්සරහ වීඩියෝස් බලන්න. එකපාරටම වීඩියෝ එකක් ආපු ගමන් ඔයගොල්ලන්ට නොටිෆිකේෂන් එකක් එන්න බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. ඉතින් වීඩියෝ එක ඉවරනකම් බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් ආයෙත් දවසේ වීඩියෝ එකක් හම්බ වෙනකම් ඔයගොල්ලෝ සුබ ගමන්.